අයිබෝන් මම රන්දස ටීවී channel එකේ මම රංගන සිල්වා. දැන් අපි දැන් මේ දවස්වල දැන් ඔබතුමාත් එක්ක අපි වීඩියෝ එකක් කරා. ඒකට පොඩ්ඩක් මේ වීඩියෝ එක සමාජගත වෙලා තියෙනවා මේ වෙනකොට. අපි මිනිස්සු අදහස් දක්වලා තියෙනවා. ඔබතුමාගේ තියෙන නායකත්වයේ තුල ඔබතුමා දේශපාලන නායකත්වයේ කියවත් මේ රුවන්වැලි මාසයේ සමාජ මෙහෙවරක් කරනවා. එතකොට දැන් ඔබතුමා මේ රුවන්වැලි මාසය සම්බන්ධව ඔබතුමාට පුළුවන් ද ඔය ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඔය ප්‍රශ්නේ 24ම මේක දොරවලු විවෘත කරන්න මේ තියෙන අරුපාව ටික සකස් කරන්න ස්වාමීන් වහන්සේලාට කතා කරලා ඒ සියල්ල යහපත් තත්ත්වයටපත් කරන්න පුළුවන්ද? මොකද ඔබතුමාට කමෙන්ට් වලින් ගහලා තියෙනවා ඔබතුමාට මැදිහත් වෙන්න මේක ඔබතුමාට කරන්න පුළුවන් කියලා ආශිර්වාදත් කරලා දාලා තියෙනවා මම දැක්කා වීඩියෝ එකේ. මොකක්ද අදහස ඔබතුමාගේ? එහෙමයි. සමහරු ප්‍රශ්නේ තියෙන තැන කතා කරලා අදහස් ඉදිරිපත් කරනවා. එතකොට මගේ වැඩපිළිවෙල ඇතුලේ තියෙන්නේ අදහසක් විතරක් නෙමෙයි. අර්බුදයට නිශ්චිත වශයෙන්ම විකල්ප වැඩසටහන හදලා තමයි මං ජනතාවට අදහසක් ඉදිරිපත් කරන්නේ. මේ උඹලගේ අයිතිය, මේ උඹලගේ උරුමේ මේකට විසඳුම් දෙන්න මං එනවා ඉස්සරහ. දැන් ඔබතුමා අපි දන්නා අරගලෙත් ඔබතුමා වැඩ කරලා තියෙනවා සමාජයේ. ඒක ඔබතුමාට බැරිද මේක කිලිම මූලිකත්වය අරගෙන මේ රුවන්වැලි මාසයේ අදාළ ඉන්න ස්වාමීන් වහන්සේට කතා කරලා මූලිකත්වය බැරි අයියේ. මූලිකත්වය අරගෙන තියෙන්නේ. ඉතින් කාරණාගේ ප්‍රතිඵල පෙන්වන්න එපා ඒක. ප්‍රතිඵල බලාගෙන ඉන්න ඉස්සරහ. කොච්චර කාලයක් බලන් ඉන්නේ වේද? තව හොඳට අහගන්න. තව අවුරුදු උපරිම තව අවුරුදු දෙකක් ඔය අසත්පුරුෂ නාඩකම අපට අවුරුදු කොට එනවා අවුරුදු දෙකයි යන්නේ. අවුරුදු දෙකක් ගත වෙන්න කලින් මේක හදේට මේ ප්‍රශ්න විසඳන්න බැරිද ඔබතුමාට? අපි විසඳන්න ඒක මෙහෙමයි. ඒක ඒ විසඳන්න වැඩපිළිවෙලක් තියෙන නිසා තමයි මං අදහසක් ඉදිරිපත් කරේ. ඒක අද ඊයේ ආපු ගමනක් නෙමෙයි. ආපස්සේ දැවැන්ත ඉතිහාසයක්, දැවැන්ත පර්යේෂණ, දැවැන්ත සේනාවක්, දැවැන්ත අත්හදා බැලීම් ගණනාවක් ඒක එක්ක ආපු ගමනකින් තමයි මං ඔය අදහසක් එළියට දාන්නේ. හරි අදහස දැම්ම කියන්නේ කොහෙද? අදහස දැම්ම නම් එතකොට ඔබතුමාට පුළුවන් මේ රුවන්වැලි මාසය වෙනුවෙන් බුද්ධ අමාත්‍යාංශයට කතා කරන්න පුළුවන්. ඒක මෙහෙමයි. හොඳට අහගන්න. මහත්තයා හොඳට අහගන්න. දැන් වර්තමානයේ මේ අදහස් එළියට දාලා කරගන්න බැරි වැඩ කියලා රටේ බලය කොල්ල කාපු දේශපාලන මාතෘකාවක් තමයි. හොඳට අහගන්න. රුවන්වැලි සෑයේ ප්‍රශ්න විසඳන්නත් දේශපාලන පෞරුෂයක් ඕනේ. හොඳට අහගන්න. මිනිස්සු පටල ගත්තට මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි පැහැදිලිවම මගේ අරගලේ ඇතුලේ දේශපාලන නායකත්වය, පරිවර්තනීය සමාජය, හරි ආධ්‍යාත්මික අරගලය, මෙන්න මේ මාර්ග 3 ඔස්සේ සේනාව සංවිධානය කරලා පැහැදිලියම ඔය ප්‍රශ්න විසඳනවා මම. ඔව් ඒක තමයි දැන් අපි දැන් සතියකට කලින් මම ගියා. දැන් මම ගිය වෙලාවේ টয়ලට් පෙළට 3ට ආපු බැතිමුතුන් පාහමාර වෙනකම් ඉන්න ඕනේ. මම දැක්කා ඒක තමුන්නාන්සේ ඒ සම්බන්ධව ජන සමාජයට ඒත්තු ගැන්විය හැකි සාක්ෂි සාධක සහිතව තමුන්නාන්සේ ඒක කැපකිරීමක් කරලා තියෙනවා. නෑ ඒක තමයි. ඒක කරපු නිසා තමයි අපිට ඉන්නේ කැපකිරීම කරපු නිසා තමයි ඔබතුමාට කොන්දක් පණ තියෙන නිසා තමයි ඔබතුමාගේ මේක යොමු කරන්නේ. ඒක තමයි ඇත්ත කතාව. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඔබතුමා මේකට මැදිහත් වෙන්න කියලා. මේක රට වෙනුවෙන් මා ජනතාව වෙනුවෙන් කරන කතාවක්. මෙහෙමයි හොඳට අහගන්න. මේක ඔය එක පට්ටාන්තර දරන ඇත්තොන්ට මේකේ සින්නක් කර අයිතිය නෑ. ඒක අපි යුද්ධයකට යන්න කලින්, අරගලයකට යන්න කලින් මනුස්සකමක් අපේ තියෙනවනේ. ඒ නිසා තමයි අපි කියලා තියෙන්නේ අපි වැඩේට ලෑස්ති වෙලා එනවා. ඊට කලින් උඹලා පුළුවන් නම් උඹලගේ මොලේ පාවිච්චි කරලා උඹලා මේක නිවැරදි කරපන්. මං එන්න කලින් කියලා තමයි මං කියලා තියෙන්නේ. මං වගකීමක් ඇතුව කියන්නේ මට අනුරාධපුරේ භූමියේ උරුමයක් තියෙනවා. මේ බිමේ පැලවෙච්චි, මේ බිමේ බඩගින්නේ හිටපු, මේ බිමේ දුක් විඳපු, මේ බිමෙන් හිරේ ගියපු, මේ බිමේ නායකයෝ හදපු. ඔබතුමා හිරේ ගියේ මොකටද? ඒ තමයි නිවැරදි දේ කරන්න යනකොට අසත්පුරුෂ අනපනත් පාවිච්චි කරන පාදඩ දේශපාලඥයෝ, අසත්පුරුෂ පොලිස් නිලධාරි මේ මිනිස්සුන්ගේ අභිමතේ වගකීමකද කියන්නේ ඔක? මහත්තයා තමුන්නාන්සේ කතාව මගේ හඬ පටේදිත් ඇහුවා. හරි. එදත් ඒ වෙලෙත් මම මගේ ඩියුටි එක තමයි. හරි ප්‍රශ්න. තමුන්නාන්සේට මං ඒ වෙලාවෙත් ඔය ලාල් කාන්තගේ සිද්ධියක් අහනකොට තමුන්නාන්සේ අහනවා නම කියන්නේ වගකීමෙන්ද කියලා. මහත්තයා මම මේ සියලු සංහිඳියාව, මේ සියලු සන්දෑසිය සම්බන්ධව අලුත් බස් ස්ටෑන්ඩ් එකේ අනුරාධපුරේ ටවුන් එක මැද්දේ පැය දෙකක් මං කියලා තියෙනවා තනියෙන්. ඒ නිසා සියලු දේ හුස්මක් ගන්නෙත් මං වගකීමෙන්.
අඩියක් තියන්නෙත් මං වගකීමෙන් කරන්න බැරි කිසිම දෙයක් මං කියලත් නෑ. ඔය වර්තමාන පාලකයෝ වගේ අපි කිව්වොත් නොකර ඉන්නෙත් නෑ. හොඳට අහගන්න. අනිවාර්යෙන් පුදබිම ආධ්‍යාත්මික නගරේ පවිත්‍ර කරලා මිසක් ආපහු හැරෙන්නේ නෑ. ඒක තමයි. ඒක හොඳයි. නමුත් මම අහන ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ මේකට දැන් අපි සහයෝගය ඔබතුමාට දෙන්නම්. අනිවාර්යෙන්. අපිට මේ රුවන්වැලි මාසයේ මේ අද හෙට මේක මේ ක්‍රමයට ඒ පාලකයන්ට දැනුවත් කරලා වැඩ පිළිවෙලක් අපිට සකස් කරන්න බැරිද? සකස් කරලා තියෙන්නේ. වැඩපිළිවෙලක් මම තමුන්සට පැහැදිලිව කිව්වා මේක. වැඩපිළිවෙලක් තියෙන නිසා මේ රටේ රුවන්වැලිසෑය අනුරාධපුර රාජධානිය කියන්නේ මගේ එකක් නෙමෙයිනේ. සමස්ත පුරවැසියාගේ පොදු දේපලක්. ලෝකවාසීන්ගේ ලෝක උරුමයක්. මේක එක පුද්ගලයෙක්ගේ මනෝභාවයකට තරුපටි ගහගත්ත කට්ටියන්ගේ උවමනාවට මේක පාලනය වෙන්න ඇරලා බලන් ඉන්න එක මේ උරුමේ අයිතිකාරයන්ගේ ඔක්කොගේම දෝෂයක්නේ. ඒ නිසා තමයි මම පොඩි දැනුම් දීමක් කරේ. මෙන්න මේක උඹලගේ දෙයක්. ඒ සම්බන්ධව කවුරු හරි එකෙක් දෙන්නෙක් නැගිටලා කියන්න ඕනේ නිදන් ඉන්නේ උන්ට. බලගේ උරුමේ මේ විනාශ කරන්නේ. ආදි අපේ හෙළ මුතුන් මිත්තෝ දිවි හිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් රැකපු මගපල ශාසනය සතර මග සතරඵල ලබන නිවන් දොරටුව විවර කරගන්න ආධ්‍යාත්මික ශාසනය මේ යටපත් කරන්නේ. තමන්ගේ බඩවියත තමන්ගේ ආර්ථික උත්පාදනය තමන්ගේ මනෝභාවයේ තියෙන පටු පරමාර්ථ වෙනුවෙන් මේවා යූස් කරනවා. මේවා පාවිච්චි කරනවා. ඒ ග්‍රහණයෙන් මේක මුදවා ගන්න එක අර සමස්ත උරුමකාරයන්ගේ අයිතියක්. නමුත් උන් හැරෙනකන් මම බලන් ඉන්නේ.